මේක හොඳයි නේද වැදගත් කොටාට? ඈ? මේකත් හොඳයි නේද? දෙකම ගමු. ඒක උඩ වෙන එකකට කොට එක දිගට කෝල් ගන්නවා. තනියදී මලත් වලට බැන්න මම්මුට. වාගෙට මං ඇදී තව බලින්න ඕනේ. ඒ අද අපේ ගෙදර පවර් කට් එක. ඉතින් ගෙදර ඉඳන් වැඩ කරන මිනිස්සෙක් හැටියට මං හිතුවා පවර් කට් එකකදී කොහොමද මම මගේ වැඩ ටික බැලන්ස් කරගන්නේ කියලා ඕගොල්ලන්ට පෙන්නන්න. දැන් යන්න ඕනේ මේ කාර් එක පොඩ්ඩක් මේ බොඩි වොෂ් එකකුයි ඉන්ටීරියර් ක්ලීන් අප් එකකුයි දාගන්න ඕනේ. ඒකට සර්විස් ස්ටේෂන් එකට පොඩ්ඩක් යනවා. ඊගාවට යන්න ඕනේ මේ කැෆේ එකක් හොයාගෙන මේ වැඩ ටික කරගන්න. මං හිතන් ඉන්නේ හොරන අලුතින් බැරිස්ට් එකක් දාලා තියෙනවා. ඒකට යන්න ඕනේ කියලා තමයි මම ඒකට යන්න තමයි මම හිතාගෙන ඉන්නේ. මං තුමේස්ටත් එන්න කිව්වා මාත් එක්ක යන්න තනියට. මේ ඊට පස්සේ යන්න තියෙනවා වෙදගෙවත්තේ කොටාරය ගෙදර. මම එයාව පෙන්නන්න ඉස්සරහට. බලමු අපි මුලින්ම සර්විස් එකට ගිහිල්ලා මේක වැඩේ කරගන්න පුළුවන් වේද කියලා. මම අපොයින්ට්මන්ට් එක මොකක්වත් දැම්මෙත් නැහැ. මෙතන ඉස්සරහා තියෙන්නේ බඩුව. වහලා වගේ. නෑ කරලායි. වාහනේ වැඩේ නම් හරි. දැන් ඊගාවට මම යන්න හිතන් ඉන්නේ බැරිස්ට් එකට. දැන් මේ බැරිස්ට් එකටත් ගිහලා ගොඩක් වැඩ නැහැ කරන්න. මේ මම තියෙන වැඩ ටික ඔක්කොම කට්ටියට බාර දුන්නා. මොකද මට මේ එතන ගිහිල්ලත් ඔක්කොම කරන්න බැරි නිසා. ඊමේල් වගේක් යවන්නයි, ස්ට්‍රැටජි වගේ හදපු ඒවා තියෙනවා. ඒ ටික පොඩ්ඩක් බලන්නයි. ස්ක්‍රිප්ට් වගේක් තියෙනවා. ඒ ටිකත් පොඩ්ඩක් බලන්න ඕනේ. මේකේ ප්‍රූෆ් බලන්න ඕනේ. ඒ කියන්නේ පොඩ්ඩක් ඒ වැඩ ටික තියෙනවා. ඊට පස්සේ බලමු තොමේෂ්ටත් දැන් මම කෝල් එකක් දුන්න එන්න කියලා. අපි කැෆේ එකේදී හම්බෙමු. හිතන් ඉඳපු වැඩ ටික නම් ඔක්කොම කරගන්න බැරි වුණා. ඊට වඩා අපම් මේ පබ්ලික් ප්ලේසස් වල රෙකෝඩ් කරන එක. මේක හොඳයි නේද වැදගත් කොටාට? මේක හොඳ නැද්ද? ඈ? මේකත් හොඳයි නේද? දෙකම ගමු. මේක උඩ වෙන එකකට කොටා වෙන වැඩකට. හැබැයි උට ගැලපෙනව නේද? ඔන්න ඔබට ප්‍රයෝජනවත් වෙන අයිටම් එකකුයි මේ ඔබ කන්න කැමති જાතියකුයි දෙකක් ගෙන. මේක වෙනස් කරලා පාට දොර වහලානේ. කවුවා ගිහලා ගියපා. කාටද කියන්නේ ඔය? නෑ කොටා කිව්වේ නෑ මට මේ ගන්න ඕනි කතාවක් කරුවා. වෙදගෙවත්තේ කොටා ඉන්නවා පිටිපස්සේ. කොටා පිටිපස්සේ. කොටා ආච්චි තමයි කොටා. කාලින් කියන එක හරියට උඹලගේ දුරකථන මොකද්ද බං? දුරකථන සාක්ෂරතාවය අඩු. නෑ සාක්ෂි විදිහට මම කියන මූ කිව්වා. සිරාවට මට ඔන්නේ. ඔය දෙයි දෙක. ඔබ අරක තමයි සීන් එක. අර තමයි සීන් එක. සිරාවට ඇහුන්නේ නෑ මට ඒ කතාව. දැන් මට කියන්නේ බෑ. ඈ ඔව් ඒක තමයි උන්ට කියන්නේ බෑ. කියන්න කියන්නේ මූත් තමයි මූත් එක්ක උද? ඔව් වෙන කතාවක් නෑ නෑ. අයිකේ. ඌ තමයි අර ගෝඩ බල හිර වෙලා හිටියේ.
ගෝල් කළ කළේ නෑ නෑ එන ගමන් හිටියම මූ කෝල් ගන්නවා මූ හිතන්නේ මං කාර් එකේ ඉන්නේ ඔව් එක දිගට කෝල් ගන්නවා තනියති මගද්දුර ඇවිල්ලා බැන්න මම්මුට තනියතින් ඉන්න පගෝ කියලා ඇයිද උඹ කිව්වේ තනියදී වැඩ දානවා කියලා අම්මට ඉන්දියා මේ අත්දකින් ගිල්ලත් මේ ඔව් අපෝ ඔය පිටිපස්සේ ඉන්න අල්ලා කියලා වෙලා තියෙන්නේ දෙන්න මේ අයියා ඔව් උඹටත් කියලා වුණාද මම හැප්පුණි ගෙලිමට මේ ටිපර් එක පොඩි පොඩි වාහන ඔහොම ඉන්න ඇති මට බයික් පදින්න දෙන්නෙත් නැහැ මුන් කියන කතාව කියලා. චිරය කතරගම කියන හින්දා ඔහොමනේ කතරගම කියන්නේ ගන්නේ ඊපාර පිටියාන කතරගම යවයි. මං කොනේ තව ගහමු අරන් යන කොහොම හරි කෙල්ල කිට්ටු කරන් යනවා අපි හරියට භාගයයි බස් මට සිරි මොනවද? මොනවද? වඩු කුඩුද? ගහේ බඩු අද කෑමත් තමයි සුද්ද තියෙන්නේ අර තඩියගේ වොල්ගේ බ්ලොග් එක වගේ අපි අද මේක කරන්නේ මටක් බඩගිනි සෑහෙන්න ටිකක් දාමු මෙඩි ආ දාමු. ඔය හැබැයි පුපුරයි හොඳේ හොද්ද පුපුරනවා ඉතින් අපි දියගමු ඔව් වලපන් ඉතින් ඒක කරමු වලුවද බල්ට් එක මට ඒ වාට ගිලා වේ වාගේ ආසව කෑම කොටා ගනි මොකද දෙන නෑ කො එක කාලා වෙන්න බරෙන් මුන්ද ඕන කැමටි ජොබ්බාස් කිචන් මොනවද මේ බ්‍රෑන්ඩ් නේම මොකද මිස්ටර් හීට් කොරෝනා කෑම කනවා නම් මිස්ටර් හීට් තමයිනේ මේ තියෙන හීට් මේ තියෙන මිස්ටර් මේ තියෙන හීට් එකට තියෙන බඩු හීට් මේ ඉන්නේ මිස්ටර් මේ තියෙන උණුණු බඩු අන්බොක්සින් එකක් ගමු මේක මේ පොඩි බෝල් එකක් දාලා මේ ඔච්චර ටේබල්ස් කෑල්ලක් කමු කට්ටියට මේ එහෙම බස් කන්න ටේබල්ස් ටක් අර මේ මෙයා තව එකක් ගෙනාවා පස්සේ ඒක හරි නෑ කියලා දාලා අපි මේ ටික දාලා මේකට මේ ටේබල්ස් දාමු පාවි තියෙන කැමරාව ගහගන්න හදන්නේ මේක මේ සාමාන්‍ය මං වගේ කෙනෙක්ට නම් මේක තනියෙන් කන්න අමාරුයි මේ මූ වගේ කෙට්ට මේ දෙකක් ඕනේ මේ වැඩි සුපිරි මේක මේක රහයි සිරාට හොඳේ කාලා බලන්න මේ කියන්නේ මම මේ අපි කඩින් කෑම ගෙනන්ද මේ වගේ පිටිකොලේ කපන්න එන්න දෙන්න එපා මේ මුගේ සාමාන්‍ය දාන්න ඕනේ පුල් ඩම් එක දාලා අදින්න ඕනේ අර මෙහෙම නිකන් ඉටිකොලේ සෞතු කියලා කියන්නේ නේ අනිත් දැන් මේක ඉටිකොලේ සුපිරි ඔන්න බලන්න ඉටිකොලේ ඉඳන් මැටීරියල් එක සුපිරි චිකන් වින්ග්ස් මට විතරයි හරි වාගෙට මං ඇදුවේ තව බඩින්න ඕනේ උඹලා යකෝ ඉංගන්නක මාත්තරයට එනහුරා ගඩ වෙන්න වගේ මේ එක අපිට සෝස් වන්න කොහොමද ගෑම එක සුපිරි කෑම ආචිලාට තොප්සිය ස්පොන්සර් බයි ටේබල් මේක නෝ රසයි නේ සිරාට මං කාලා දෙනවනේ කලින් මේක මාරනවා මේ 450ක් ලාභයි සෑහෙන ලාභයි 450 ඈ ආර්ගිමන පට්ටම ලාභයි 450ට කොහෙවත් තියෙනවද මේ ඕනවට නෑ නෑ ආර්ගිමන රයිස් එකක් ගන්න තරම් නෑ මෙයා කියන්නේ මෙයා වගකීම් බාර ගන්න නැති 450 රයිස් එකක් ගන්න නැහැ ඈ උතිර අල්ෆෝන්සු සම්පූර්ණ වගකීම් බාර එන අපි යනවා බයි බයි ජයෝ ඕකාරගෙන කැමති තැනක ගහගන්න කැමති තැනක අකමැති තැන් වල ගහගන්න එපාද මේ තැන් වල දිනුම කැමති ගහගන්න යන්න කියලා එනවා වෙනතවල සෙට් එක පොඩ ඉක්මනට ඔව් ඒක තමයි අර පොඩ්ඩක් බලකුණා මේ පැත්ත බලන්න ඔය කාර් එක දිහා බලන්න ඔව් බයික් එකේ නා අපි යන්නේ බයි බයි ඉස්සල්ලා බයි පුසර්ණයි බොයිස් අපි කැපෙනවා පොඩ්ඩයිට දැන් හරි කුමියානන්ද එහෙනම් thank you ආවට සුබ අපි යනවා හරි එම්බිරිසා මිරිසා දෝනිට අප්ඩේට් දාන්න නැද්ද ඈ no update no update ගෙදර බලය වීඩියෝ එකේ අන්තිම හරියට ඔයා ඇවිල්ලා ඉන්නේ මේ වෙනකම් බැලුවා නම් කුකුලෙක්ගේ ඉමෝජි එකක් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා එහෙනම් බොහොම ස්තුතියි බැලුවට ඊගා vlog එකෙන් හම්බෙමු ජය වේවා